මේක අලුත්ම සංවිධානයක්, අමුතුම සංවිධානයක්. මේක හාමුදුරුවරුන්ගේ එකමුතුවක්, රත්නපුරේ හාමුදුරුවරුන්ගේ. සාම්ප්‍රදායික නිකාය 3ක් තිබුණත් ඒ සියල්ල අමතක කරලා ඒ වගේම විවස්ථා නැති, වාර්තා නැති, ගිණුම් නැති, නිලතල නැති, මූලිකත්වයක් නැති අමුතුම විදිහේ සංවිධානයක් විදියට තමයි අපි දැන් මේ සති දෙකක් ඇතුළත දුරකථන වලින් කතා කරගෙන කෙටි හමුවීම් වලින් එක පොඩි සාකච්ඡාවක් කරලා මේ සංවිධානය අද මේ සිද්ධ කර පළවෙනි වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කෙම හාමුදුරුවරු ප්‍රධාන පන්සල්වල සංඝ මූලස්ථානවල නායක හාමුදුරුවරු ප්‍රධාන හාමුදුරුවරු 200කට වැඩි පිරිසක් උත්තරීතර මහානායක හාමුදුරුවෝ ශ්‍රී පාදස්ථානාධිපති නායක හාමුදුරුවෝ ඇතුළු ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ඇතුළු ජාතික ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් උසලන ඒ හාමුදුරුවරු ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කෙම හාමුදුරුවරු මෙතෙන්ට වැඩම කළේ. මේ දරුණු වෙසනයක් වෙලා මාසයක් අදට සම්පූර්ණ වෙනවා දිත්වා සුලිකුණාටුව. අපේ ජීවිත කාලයේ අපි මුහුණ දීපු දෙවනිතම දරුණුතම සිද්ධිය මේක. 2004 සුනාමිය සිද්ධ වෙලා ඊයට වසර 21යි. මේ සුලිකුණාටුව සිද්ධ වෙලා අදට මාසයයි. ඉතින් මේ වෙනකොට ලංකාවේ හාමුදුරුවරු අවුරුදු 2300ක මේ ලංකා භික්ෂු වංශකතාවේ සුවිශේෂී වූ මෙහෙවරක් ඒ ලකුණ ඉදිරියටත් තියන්නට මේ වෙසනේදීත් කටයුතු කළා. ඇතැම් අය හාමුදුරුවරු කියන්නේ නිකම්ම සිවුරු පෙරවගෙන දානේ වළඳන නිකන් ගැඩොල් ගොඩවල් විතරක් හදන සාම්ප්‍රදායිකව කොයි දෙයටත් විරුද්ධ වෙන ජීවිතයේ දුකම විතරක් කියන මේ විදියට විග්‍රහ කරන ඇතැම් නිරාගමික අනවබෝධයෙන් කටයුතු කරන පිරිස් අපේ සමාජෙත් ඉන්නවා. ඒ අයට උත්තරයක් සපයන්න අපේ හාමුදුරුවරු ලංකාවෙම වැඩ කළා, තාමත් වැඩ කරනවා. වෙසනේදී ශනිකව ක්‍රියාත්මක වුණේ හාමුදුරුවෝ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයත් පුදුම වුණා. තාමත් ඉන්දුනීසියාවේ අද උදේ වෙනකොටත් ඒ සහන සේවා කරගන්න බැරි වෙලා තියෙන්නේ. නමුත් අපි මාසයක් යන්න කලින් පාරවල් ටික හැදුවා. මිනිසුන්ගේ ජන ජීවිත යථාවත් කළා යම් සැලකිය යුතු මට්ටමකට. කවුරුවත් බඩගින්නේ නැහැ මේ වෙනකොට. පන්සල්වල හාමුදුරුවෝ තාමත් මේ වටපිටාවේ තියෙන ඒවා එකතු පහදු කරගෙන ඒවට ලොරි පටවගෙන තමන්ගේ පුජ්‍යලික වාහනවල හරි දාගෙන ගිහිල්ලා දෙනවා. ඒ නිසා ලංකාවේ හාමුදුරුවරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා කියපු විදිහට හාමුදුරුවරු තමයි මේ රටේ ඇත්තටම නායකත්වය